අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ Great Ocean Road Trip එක. මෙල්බර්න් වල තමයි මේ trip එක තියෙන්නේ. coastal line එකේ යන්න තියෙන්නේ. map එකේ බැලුවම මේ වගේ තමයි මෙල්බර්න් city එකේ ඉඳන් පෙන්නන්නේ. දිගටම coastal line එකේ යන්න තියෙන්නේ. හරිම ලස්සන view එකක් තියෙන trip එකක් තමයි මේක. ගොඩක් අපේ මෙල්බර්න් වල ඉන්න ශ්‍රී ලංකන් community එක මේ trip එක අනිවාර්යයෙන් මෙලහටත් ගිහිල්ලා ඇති. එහෙම නැති වුණත් ගිහින් යන්න ප්ලෑන් කරන අයත් ඉන්නවා ඇති. ඉතින් මම නම් මේ ට්‍රිප් එක ගියේ ෆස්ට් ටයිම් මගේ මෙල්බර්න් හිටපු මේ අවුරුදු ගානටම පළවෙනි වතාවට ගියේ. මට යාළුවෝ ගොඩක් ට්‍රිප් එක යන්න අඬ ගැහුවා. වුණාට මම කැමති වුණේ නැහැ. මොකද ඒක අර ගොඩක් එක දිගට ඉඳගෙන යන්න තියෙන ඩ්‍රයිව් එකක් නිසා. වුණාට ට්‍රිප් එක යන්න පටන් ගත්තට පස්සේ මට නම් හරිම ආස හිතුණා. මොකද මේ අර මට මතක් වුණේ ලංකාවේ අර කතරගම පැත්තේ එහෙම යනකොට අර මුහුද අයින දිගේ අර අපි පොඩි කාලේ ආසාවෙන් ගියා වගේ මතක් වුණා මේකේ යනකොට. එහෙම දිගටම යන්න තියෙන්නේ. දැන් මං හිතපු තරම් එහෙම බෝරින් වුණේ නැහැ ඇත්තටම. ට්‍රිප් එක උදෙන්ම යන තරමට පිටත් වෙන තරමට හොඳයි. මගදී මෙතන මෙහෙම Great Ocean Road කියලා ආක් එකක් තියෙනවා. නවත්තලා ෆොටෝස් ගන්න. එතන අයිනේ බීච් ඇක්සස් උත් තියෙනවා. බීච් එකට ගිහලා ෆොටෝස් ගන්නත් පුළුවන්. එතනත් අපි නවත්තලා එහෙම ලස්සට ෆොටෝස් ටිකක් අරගෙන මේ දැන් ආපහු දිගටම පාර දිගේ අයිනේ මේ යන ගමන් තමයි. ඉතින් මට පුළුවන් ඒරියාස් මම වීඩියෝ එකකට ලස්සනට කැප්චර් කරගත්තා මට පුළුවන් විදියට. හැබැයි ගොඩක් ලස්සන ඒවා මිස්ුත් වුණා. ඉතින් ඒකේ මෙහෙම යනකොට ලුක්අවුට්ස් කියලා මේ වගේ පාර අයිනේ වාහනේ පාක් කරලා බලන් ඉන්න ඒරියාස් තියෙනවා. ඉතින් ඕගොල්ලන් කෑම ගෙනල්ලා පික්නික් එකක් වගේ කෑම් ගෙනල්ලා එතන හැබැයි එතන එහෙම එලාගෙන අර පික්නික් මැට්ස් එලාගෙන එහෙමනම් කන්න බෑ. වුණාට අර නතර වෙලා පොඩි ස්නැක් එකක් වගේ කාලම හරි කා එකේ ඉඳගෙනම කාලා එහෙම පොඩි බ්‍රේක් එකක් අරන් යන්න වගේ සහ වීව් එක බලලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන මෙතන ඩ්‍රෝන් එකක් වගේ තිබ්බනම් මාර ලස්සන ෂොට්ස් ටිකක් ගන්න තිබුණා. ඉතින් අපි එතන එහෙම ලුක්අවුට්ස් වලින් නවත්තලා බලලා යනකොට මේ වගේ තව අතරමැද පොඩි ටවුන්ස් වගේ හම්බෙනවා. ඔයගොල්ලෝ කෑම ගෙනාවේ නැත්තම් මැක්ඩොනල්ඩ්ස් KFC වගේ හම්බෙනවා. පොඩි ටවුන්ස් වගේ තියෙනවා. අපි නම් නැවැත්තුවේ නැහැ කන්න මොකුත් ගන්න. ඉතින් දිගටම මෙහෙම ගියා. මම මේ අරගෙන තියෙන්නේ මට ගන්න පුළුවන් ලස්සන පාස් වෙච්ච ඒරියාස් ලස්සනට වීඩියෝ කරගත්තා. ඒ ටික තමයි දැන් මේ වීඩියෝ එකේ ඉස්සරහට දිගටම මේ පෙන්වන්නේ. ඉතින් ඔයාලත් බලන්න ඔයාලට ආස හිතෙනවද කියලා. එහෙම ආස හිතෙන අය ඉන්නවා නම් මේ ගිහිලා නැති අය ඉන්නවා නම් ඉතින් යනවා නම් මම හිතන ඔයාලට මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් නේ කියලා. ඉතින් අපි මෙහෙම ගිහිල්ලා අපි නතරජ පළවෙනි තැන තමයි මේ කේප් පෝට් වේ කියන ලයිට් හවුස් එක. ඒකේ එක්කෙනෙකුට $22ක් ගන්නවා. අපි මේකට ගියේ ඇත්තටම වැරදීමකින් අපිට යන්න හිටියේ අපි අර පොඩි කාලේ බලපු TV සීරීස් එකක් තිබුණා Round the Twist කියලා. ඒක බලන්න කියලා හිතාගෙන තමයි ගියේ. ඒත් අපි ඒක පාස් කරගෙන ඇවිල්ලා ඊටසේ මේ ලයිට් හවුස් එකට ගියා. අරක මිස් වෙච්ච නිසා. ඉතින් ඇතුල් වෙද්දිම මේ වගේ අර shipwrecks සහ තව චුට්ටක් ඉස්සරහට ගියාම මියුසියම් එකක් වගේ තියෙනවා. මේ ඒ කාලේ ලයිට් හවුස් එකේ වැඩ කරපු සේවකයින්ගේ පරණ දේවල් සහ එතන තිබිච්ච සත්තුන්ගේ හම්බෙච්ච ෆොසිල්ස් පරණ ඒ කාලේ ගොඩක් සත්තුන්ගේ දේවල් සහ සේවකින්ගේ දේවල් තමයි මේ අපි ආවේ. ඒ කාලේ ලයිට් හවුස් එක වැඩ කරපු සේවකයෝ නතර වෙලා හිටපු ගෙයක් වගේ අර පොඩි නතර වෙලා හිටපු ගෙයක් වගේ තියෙන තැන. ඒ දේවල් ඒ විදිහට මේ පරණ කාලේ විදිහටම ඒ තියලා තියෙන අපිට බලන්න. මම මේ අපි මේ ට්‍රිප් එකේ පබ්ලික් හොලිඩේ එකක නිසා ගොඩක් ක්‍රවුඩඩ් ගොඩක් මිනිස්සු හිටියා. ඒ නිසා මට ඇත්තටම හරියට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. දැන් මේ බලන්න මේ ලෑම්ප්ස් මේ ෆොටෝ එකේ පෙන්නන්නේ ඒ කාමරේ ඉස්සර තිබිච්ච විදිය. ඒවා බලලා ඒ මියුසියම්ස් ටික බලලා ඉවරලා තමයි ලයිට් හවුස් එකට පොඩි වෝක් එකක් තියෙනවා මෙතනින්ද. මෙතනත් ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් අපි මෙතනන් නතර වෙලා ලස්සන ෆොටෝස් ගත්තා. ෆොටෝස් වීඩියෝස් අරගෙන අපි ලයිට් හවුස් එකට
දිගටම වෝක් එක ගියා. හැබැයි අපි ගිහින් තියෙන වැරදි පාරකින්. ඉතින් ඒ නිසා අපිට ආයෙත් හම්බුණා තවත් පොඩි නිකන් මේ ඒරියාස් අර ඒත් මියුසියම්ස් වගේ. මේ තියෙන්නේ අර ඒ කාලේ වර්කර්ස්ලා යූස් කරපු ඒ ලයිට් හවුස් එකේ සේවකයෝ වැඩ කරපු දේවල් පරණ. ඒක බලලා ඉවර වෙලා මේ තමයි කෙලිම අපි පයින් යන්නේ ලයිට් හවුස් එකට. ලයිට් හවුස් එකේ ඇතුළට එකපාර ගන්න 10 දෙනයි. උඩ ඉන්න ගයිඩ් කෙනෙක්. දැන් මේ මං වීඩියෝ කරලා තියෙන්නේ උඩට ලයිට් හවුස් එකේ උඩට නැගලා. ඇත්තටම ලස්සනයි වීව් එක. උනට උඩට නැගිට පස්සේ මට නම් හරිම බය හිතෙනවා. මොකද මේ හුළඟ ගොඩක් සැරයි. මොහොත හින්දා වෙන්න ඇති. ඉතින් මේ ඔය රෙඩ් කලර් වැට අල්ලගෙන තමයි මේ මම නම් ගියේ. මොකද දැන් ඔතන වැටෙන් ගාවට ආවට පස්සේ ආපහු බය හිතුණත් යන්න බෑ. මොකද ඒකේ එක දොරයි තියෙන්නේ. එතනින් එළියට ආවට පස්සේ ඒ ලයිට් හවුස් එක වටේ මේ රවුම යන්න ඕනේ. බෑ කියලා හිතලා ආපහු හැරිලා එන්නත් බෑ. එනට ඉතින් ගානක් නැහැ. දැන් මේ ඔය පේන්නේ දිගටම පාර අපි ඇවිදන් ආපු අර සුදු පාටට අර ගෙවල් වගේ පේන්නේ මියුසියම්ස්. දැන් අපි මං චුට්ටට කලින් වීඩියෝ එකේ පේනවා ඒවා ඇතුළ ඔයගොල්ලන්ට. මේ තමයි ලයිට් හවුස් එකේ. දැන් මේ මම උඩ වීඩියෝ කළේ අර මුහුදට ඈතට වැටෙන ලයිට් එක, ලයිට් බල්බ් එක. ඒක හරියටම ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා ක්‍රවුඩ් එක වැඩි හින්දා. ඉතින් ඒකත් බලලා අපි දැන් මේ ආපහු ගමන යන්න පිටත් වෙනවා. මේ වීඩියෝ එක අදට මෙතනින් මම ඉවර කරනවා. මොකද අපි දැන් මේ යන්නේ 12 apostles බලලා අපේ හොටෙල් එකට රෑ නවතින්න. ඒක මම දෙවෙනි වීඩියෝ එකෙන් අරගෙන මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. මේ ට්‍රිප් එකේ ඉතුරු ටික බලන්න ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා part 2 එක බලන්න. හරිම ලස්සනයි අපි හිටපු හොටෙල් එකත්. දෙවෙනි දවසේත් අපි බලන්න ගියපු තැන් 12 apostles මාර්ම ලස්සනයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. එන්ජොයි කළා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා දෙවෙනි වීඩියෝ එකත් බලන්න. 12 apostles කොහමද අපි නැවතිලා හොටෙල් එක කොහමද කියලා ඔයාලත් හිතන දේ පල්ලෙහා කමෙන්ට් එකකින් දාන්න.